හරි. ඉතින් මම සාකච්ඡා කරන්න යන්නේ මොකක්ද මේ 4 stroke engine වල තියෙන stroke හතර. අපි එහෙම නැත්නම් බලපහරවල් හතර කියනවා. මේ බලපහරවල් හතරෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? 4 stroke engine එකක් ඇතුළේ තියෙන ව්‍යුහය මොන වගේද? ඉන්ධන මිශ්‍රණ වායුව engine එකට ආවට පස්සේ ඒ බලපහරවල් ලක් වුණාට පස්සේ කොතනින්ද ඒක පිට වෙන්නේ? ඉතින් ওই වගේ කරුණු තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ පටන් ගන්න කලින් මතක් කරනවා ඔයාලම කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකේ මම සාකච්ඡා කරනවා මොකක්ද මේ spark ignition කියන්නේ? මොකක්ද මේ compression ignition කියන්නේ? තව engine classification එක කියන්නේ මොකටද? ඉතින් මම තාමත් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න කියලා මම මට ආරාධනා කරනවා. අපි මේ වීඩියෝ එකට. වර්තමානයේ වෙද්දී ලෝකේ බහුලවම භාවිත වෙන රථ වාහන සඳහා මෙන්න 4 stroke කියන engine වර්ගය. 4 stroke engine එකක් කියන්නේ මේ engine මාස්සේ සිද්ධ වෙන එක බලපහරක් නිපදවා ගැනීම සඳහා පහරවල් හතරක් වැය කරන engine. ඊට අමතරව 2 stroke engine තියෙනවා. 4 stroke engine වගේම තමයි නමේම තියෙනවා. 2 stroke. ඒ කියන්නේ එක බලපහරක් නිපදවා ගන්න එයාට වැය වෙන්නේ පහරවල් දෙකයි. හැබැයි 2 stroke engine මේ වෙද්දී රථ වාහන සඳහා භාවිත කරන ගොඩක් අඩුයි. පටන් ගත්තම කාලේ ඒක බයිසිකල් වලට යොදාගෙන තියෙනවා. හැබැයි දැන් බයිසිකල් ඒ වගේම කාර් වෑන් මේ හැම එකටම බහුල වශයෙන් යොදා ගන්න 4 stroke engine. ඒතර අද වීඩියෝ එකේ මේන් ફોකස් එක තමයි මොකද්ද මේ බලපහරවල් හතර කියන්නේ. මේ බලපහරවල් හතර සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක. ඉතින් මේ පහරවල් හතර ගැන මතක් කරන්න කලින් අනිවාර්යයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේ 4 stroke engine එකක් ඇතුළේ තියෙන ව්‍යුහය මොන වගේද? මොන වගේ කොටස්ද ඒකේ තියෙන්නේ නඩංගු වෙලා තියෙන්නේ? ඒ වගේම ඒකේ තියෙන ලක්ෂණ මොනවද කියන්නේ? 4 stroke engine එක අපිට විශේෂයෙන්ම දකින්න පුළුවන් යම් දේවල් තියෙනවා. ඒකේ ප්‍රධානම දෙකක් තමයි මෙන්න වැල් දෙක. උඩින් වැල් දෙකක් තියෙනවා ඉන්ලෙට් වැල් එක සහ එක්සෝස් වැල් එක කියලා. එතකොට මේ ඉන්ලෙට් වැල් එකකින් කරන්නේ එන්ජින් මාස්සට අවශ්‍ය ඉන්ධන මිශ්‍ර වාතය තියෙනවානේ. මේ ඉන්ධන මිශ්‍ර වාතය එන්ජින් තුළට ඇතුල් කරන්නේ මෙන්න මේ ඉන්ලෙට් වැල් එක හරහා. ඒ වගේම දැන් මේ පහරි වැල්ලා ඒ දහනය සිද්ධ වුණාට පස්සේ ඒ අවශ්‍ය ඇතුළේ තියෙන අනවශ්‍ය වායුව තියෙන දහනය වෙච්ච වායුව. ඒ දහනය වෙච්ච වායුව සිලින්ඩර් ඇතුලේ පිට කරන්නේ මෙන්න මේ එක්සෝස් වැල්ව් එක. අපේ වාහන වල සයිලන්සර් එක තියෙනවානේ. ওই සයිලන්සරෙන් යනවනේ දුම් එහෙම. ওই දුම් යන්නේ අර එන්ජින් එකෙන් දහනය වෙලා ඉවත් වෙන දුම් ටික තමයි ඔය සයිලන්සර් වලින් පිට වෙන්නේ. ඊට අමතරව 4 stroke engine එක ප්‍රධාන වශයෙන්ම පිස්ටන් එක තියෙනවා කනෙක්ටිං රෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙච්ච. ඒ වගේම සිලින්ඩර් එක තියෙනවා. මේ සිලින්ඩරේට උඩින් තමයි වැල් දෙක තියෙන්නේ. ඔය කියන මම ඊට කිව්වා ඉන්ලෙට් වැල් එක එක්සෝස් වැල් එකයි. ඊට අමතරව ඒකත් එක්කම උඩින් තියෙන දහන කුටිය. එහෙම නැත්නම් අපි කියන කම්ප්‍රෙෂන් චේම්බර් එක කියනවා. එතකොට එන්නේ කම්ප්‍රෙෂන් චේම්බර් එක ඇතුලේ තමයි අර එන්ජින් එක සිද්ධ වෙන දහනය තියෙන්නේ. ওই දහනය සිද්ධ වෙන්නේ. එතකොට මේ 4 stroke engine එකේ තියෙන සියලුම දහන ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙන්නේ සීල් කරපු මුද්‍රා තප්පු සිලින්ඩර් එකක් ඇතුලේ. ওই සිලින්ඩර් එක ඇතුලේ තමයි මෙන්න මේ කියන සියලුම කොටස් අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ 4 stroke engine එක සිද්ධ වෙන ස්ට්‍රෝක් හතර එහෙම නැත්නම් බලපහරවල් හතර අපිට මේ විදිහෙන් නම් කරන්න පුළුවන්. පළවෙනි ස්ට්‍රෝක් එක තමයි ඉන්ලෙට් ස්ට්‍රෝක් එක. එහෙම නැත්නම් සිංහලෙන් අපි කියන එකට චූෂණ පහර කියනවා. අංක 2 තමයි කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එක. අපි නැත්නම් සිංහලෙන් සම්පීඩන පහර කියනවා. අංක 3 තමයි පවර් ස්ට්‍රෝක් එක. අපි සිංහලෙන් එකට බල පහර කියලා කියනවා. ඊට පස්සේ අංක 4 තමයි එක්සෝස් ස්ට්‍රෝක් එක. එහෙම නැත්නම් අපි පිටාර පහර කියලා කියනවා. අපි මේ දහනය සිද්ධ වෙන සිලින්ඩරේ තියෙනවානේ. මේ සිලින්ඩරේ ඇතුළට ඉන්ධන මිශ්‍ර වාතය ඇතුළට ගන්න එක තමයි මේ චූෂණ පහර. එහෙම නැත්නම් ඉන්ලෙට් ස්ට්‍රෝක් එකකින් සිද්ධ වෙන්නේ. අපේ එන්ජින් එකට ලබා ගන්න ඔක්සිජන් වායුවට කාබ් එක හරහා කාබුලේටර් එක හරහා පෙට්‍රල් මිශ්‍ර කරනවා. එතකොට මේ පෙට්‍රල් මිශ්‍ර කරපු වායුව තමයි මෙන්න මේ සිලින්ඩර් එක ඇතුළට එන්නේ. එතකොට මේ සිලින්ඩර් ඇතුළට එද්දී සිලින්ඩර් ඇතුළට මේ වායුව ඇදලා ගන්න ඉන්ලෙට් වැල්ව් එක හරහා. එතකොට මේ චූෂණ පහරදී පිස්ටන් එකේ TDC වල කියන්නේ ඒ පිස්ටන් එකට සිලින්ඩර් ඇතුළේ යන්න උපරිම උස ප්‍රමාණය. TDC වල තියෙන පිස්ටන් එක BDC දක්වා ගමන් කරනවා. BDC කියන්නේ සිලින්ඩර් ඇතුළේ පිස්ටන් එකට යන්න පුළුවන් අඩුම දුර ප්‍රමාණය. අපි දන්නවා මේ සිලින්ඩර් එක කියන්නේ සීල් කරපු සිලින්ඩර් එක. එතකොට පිස්ටන් එක පල්ලෙහාට ඇති මේ සිලින්ඩර් ඇතුළේ හට ගන්නවා රික්තකයක්. ඒ රික්තකය හට ගැනීමත් සමගම ඉන්ලෙට් වැල්ව් එක ඕපන් වුණාට පස්සේ මේ ඉන්ලෙට් වැල්ව් එක හරහා ඉන්ධන මිශ්‍ර වාතය සිලින්ඩර් ඇතුළට ගමන් කිරීම සිද්ධ කරනවා. දැන් කතා කරමු මොකක්ද මේ කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එක කියන්නේ කියලා. අපිට නැත්නම් සම්පීඩන පහර කියනවා. චූෂණ පහර අවසානයේදී පිස්ටන් එක BDC වලින් අතර වුණානේ. දැන් මේ අවස්ථාවේදී සිලින්ඩර් ඉන්ධන මිශ්‍ර වාතය පිටලා තියෙන්නේ. ඒ වගේ පිස්ටන් එකේ තියෙන්නේ BDC වල. මේ සම්පීඩන පහර සිද්ධ කරන්නේ මේ ඉන්ධන මිශ්‍ර වාතය කම්ප්‍රෙෂන් චේම්බර් එක තුළ සම්පීඩන ලක් කිරීම තමයි මේ සම්පීඩන පහර සිද්ධ කරන මූලික දේ. එතකොට චූෂණ පහර අවසානයේ BDC වල තියෙන පිස්ටන් එක නැවතත් TDC කරා එම තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ වගේම ඉන්ලෙට් වැල්ව් එක හා එක්සෝස් වැල්ව් එකත් මේ වෙද්දී සම්පූර්ණයෙන්ම වැහිලා
ඒ සිලින්ඩර් සම්පූර්ණයෙන්ම සීල් තියපු සිලින්ඩරයක් බවට පත් වෙලා තමයි තියෙන්නේ. දැන් මේ පිස්ටන් එක BDC නම් TDC වලට එද්දි මේ සිලින්ඩරය තුළ සම්පූර්ණයෙන් පිල්ල තිබ්බ ඉන්ධන මිශ්‍ර වාතය ටික කම්ප්‍රෙෂන් චේම්බර් එක තුළට සම්පීඩනය වීම සිද්ධ වෙනවා. ඒතර සම්පීඩන පහර අවසානයේ වෙද්දී පිස්ටන් එක නැවත TDC කරා ගමන් කරලා තියෙනවා. ඒ වගේම ඉන්ලෙට් එක්සෝස් වැල්ව් කියන වැල්ව් දෙකම සම්පූර්ණයෙන්ම වැහිලා තමයි තියෙන්නේ. අපි ඊළඟට කතා කරන්නේ 4 ස්ට්‍රෝක් එන්ජින් එකේ තියෙන ප්‍රධානතම ස්ට්‍රෝක් එක පවර් ස්ට්‍රෝක් එක. මේ පවර් ස්ට්‍රෝක් එක ගැන අපි සාකච්ඡා කරන්න කලින්ම අවබෝධයක් ලබා ගන්න ඕනේ මොකක්ද මේ CI එන්ජින් සහ SI එන්ජින් කියන්නේ. මොකද පෙට්‍රල් එන්ජින් වලට සහ ඩීසල් එන්ජින් වලට මේ පවර් ස්ට්‍රෝක් එකේ සිදුවන ආකාරය වෙනස්. කම්ප්‍රෙෂන් ඉග්නිෂන් එන්ජින් එකක් කියන්නේ සරල ඩීසල් වාහන සඳහා යොදා ගන්න එන්ජින් වර්ගයක්. ඒකට හේතුව තමයි මේ ඩීසල් වල ගුණයක් තියෙනවා. මේ ඩීසල් අධික ලෙස කම්ප්‍රෙස් කළාට පස්සේ ඉබේ පිපිරීම ලක් වෙනවා. ඉතින් මේ 4 ස්ට්‍රෝක් එන්ජින් එක ඩීසල් වාහනයක නම් කම්ප්‍රෙස් වුණාට පස්සේ ඒ ඩීසල් පිපිරුම ලක් කරලා බර පහරක් ලබා ගන්නට එන්ජින් එකකට අමතරව කිසිම උපාංගයක් අවශ්‍ය වන්නේ නැහැ. පිස්ටන් එක කම්ප්‍රෙෂන් චේම්බර් එකට තද වුණාට පස්සේ ඩීසල් ටික පොදරම කම්ප්‍රෙස් වුණාට පස්සේ ඉබේම ඩීසල් ටික පිපිරීම ලක් වෙලා පිස්ටන් එක පල්ලෙහාට යනවා. හැබැයි අපි SI එන්ජින් පැත්තට ගියොත් මේ SI එන්ජින් වල කතන්දරේ මීටරයට වෙනස්. SI එන්ජින් එහෙම නැත්නම් ස්පාර්ක් ඉග්නිෂන් එන්ජින් යූස් කරන්නේ පෙට්‍රල් වාහන සඳහා. එතකොට මෙන්න පෙට්‍රල් කොච්චර කම්ප්‍රෙස් වුණා පෙට්‍රල් ඩීසල් වගේ පිපිරීම ලක් වෙන්නේ නැහැ. ඉතින් 4 ස්ට්‍රෝක් එන්ජින් එකක් හසේ සාර්ථක බලපෑමක් ලබා ගන්න නම් අපිට මේ කම්ප්‍රෙෂන් චේම්බර් එක හසේ හිර වෙලා තියෙන පෙට්‍රල් ටික දවා ගන්න අමතරව ස්පාර්ක් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔබ තමයි ප්‍රධාන වශයෙන් වෙනස්කම. CI එන්ජින් එක ස්පාර්ක් ප්ලග් එකක් නැහැ. SI එන්ජින් එක ස්පාර්ක් ප්ලග් එකක් තියෙනවා. CI එන්ජින් යූස් කරන ඩීසල් වලට, SI එන්ජින් යූස් කරන පෙට්‍රල් වලට. එතකොට මේ බලපහරදී සිද්ධ වෙන්නේ ඉන්ලෙට් වැල්ව් එක හා එක්සෝස් වැල්ව් එක කියන වැල්ව් වලක දෙකම වැහිලා තියෙද්දී පිස්ටන් එක TDC වලක් වහිලා යනවා. එතකොට මේ සිලින්ඩර් එකේ තිබෙන සම්පූර්ණ වායු පරිමාණය කම්ප්‍රෙෂන් චේම්බර් එකට හිර වෙලා පිපිරීම ලක් කරනවා. ඒක SI එන්ජින් එක නම් ස්පාර්ක් එක හරහා පිපිරීම ලක් කරනවා. හැබැයි CI එන්ජින් එක නම් ඉබේ පිපිරීම ලක් වෙනවා. කම්ප්‍රෙෂන් චේම්බර් එක තුළ මේ පිපිරීම සිදු වුණාට පස්සේ අපේ මේ TDC වල තිබ්බ පිස්ටන් එක තියෙනවනේ. එතකොට මේ පිස්ටන් එක ආයේ BTC එහෙම නැත්නම් බොටම් ඩෙඩ් සෙන්ට් එකට පල්ලෙහාටම ආයේ වේගෙන් ගමන් කරනවා. ඉතින් ඕක තමයි මේ බලපහරක් කියන එක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තියෙන අන්තිම පහර එක්සෝස් ස්ට්‍රෝක් එක. එහෙම නැත්නම් අපි කියන පිටාර පහර කියලා. දැන් ඔයාලට තේරුණානේ බලපහර සිද්ධ වුණේ අර ඉන්ධන මිශ්‍ර වායු දහනයෙන් ලක්වීම. එතකොට මේ දහනය සිද්ධ වුණාට පස්සේ තවදුරටත් මෙන්න මේ වායුව ප්‍රයෝජනවත්ද නැහැනේ. දැන් මේ වායුව දහනය වෙච්ච ඉවත් කරන වායුව. ඉතින් මේ වායුවෙන් අපේ ප්‍රයෝජනයක් නැහැ. මේ එක්සෝස් ස්ට්‍රෝක් එකේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ දහන වායුව සිලින්ඩරෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය. ඉතින් මේ පිටාර පහර ආරම්භ වෙද්දී පිස්ටන් එක BTC දා නැවත TDC දක්වා ගමන් කිරීම ආරම්භනවා. ඒ වගේම මෙච්චර වෙලා වැහිලා තිබ්බ එක්සෝස් වැල්ව් එක තියෙනවනේ. මේ එක්සෝස් වැල්ව් එකත් දැන් ඇරෙන්න ගන්නවා. එතකොට ඒ වෙලාවෙම වගේ එක්සෝස් වැල්ව් එක ඇරිලා හින්දා ඒ ඕපන් වුණාට පස්සේ අර දහන වායුව සේරම ටික මේ එක්සෝස් වැල්ව් එක හරහා සිලින්ඩර් එකෙන් එළියට ගමන් කරනවා. එතකොට මෙන්න මේක තමයි මෙන්නේ පිටාර පහර. එහෙම නැත්නම් මේ එක්සෝස් ස්ට්‍රෝක් එක කියලා කියන්නේ. දැන් මෙන්න මේ එක්සෝස් ස්ට්‍රෝක් එක ඉවර වුණාට පස්සේ නැවතත් ආයෙම ඉන්ලෙට් ස්ට්‍රෝක් එක පටන් ගන්නවා. ඉතින් මේ 4 ස්ට්‍රෝක් එන්ජින් එක ස්ට්‍රෝක් 4 සිද්ධ වෙන කතන්දරේ තමයි ඔන්නේ කතාව. ඉතින් ওই දේ චක්‍රයක් වගේ දිගින් දිගටම අපේ වාහනේ ස්ටාර්ට් කරන් ගමන් කරන වෙලාව පුරාම ওই දේ ඔහොම දිගටම සිද්ධ වෙනවා. ඔන්නේ ක්‍රියාවලිය තමයි මෙන්න මේ එන්ජින් එකේ තියෙන බලය නිෂ්පාදනය කිරීමේ තියෙන ප්‍රධාන ක්‍රියාවලිය. ඉතින් ඔය ඔටෝමොබයිල් ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් හරි මම හිතන මේ වීඩියෝ එක යම් ප්‍රමාණයකින් හරි වට වැදගත් වෙයි කියලා. ඉතින් මේ වලට අමතරව මම හිතන් ඉන්න ඔටෝමොටිව් වලට අදාළ මැත්ස් ෆිසික්ස් වගේ කාරණා මම YouTube channel එකකට ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ ප්‍රයෝජනවත් වන මගේ channel එක දැන් subscribe කරන්න. ඒ වගේම like එක දාලා තවත් වටිනවා කියලා හිතන කෙනෙක්ට මේ වීඩියෝ එක share කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එක අපි ආයෙ හම්බෙමු.